හැමෝම සතුට කරන්න කවදාවත් බෑ. ඒ කරන්න උත්සාහ කරන්න අපිට. ගමනක් යනකොට තමන්ට සපෝට් කරන අයත් ඉන්නවා, විරුද්ධ අයත් ඉන්නවා. සමහර අය ඉන්නවා උඩින් පෙන්නුවට සපෝට් කරනවා වගේ. ගමන කඩාකප්පා කරන්න කකුලෙන් අදින්න ඕවට බහින අය. සමහර අය වචන වලින් අපේ උදව්වට අපේ මේවකට කරනවා ඔය කරන්නේ. හැබැයි ඒක නෙවෙයි යටි හිතේ තියෙන්නේ. මේක කොහොමද කඩාකප්පා කරන්නේ. එහෙනම් ගොඩ දෙනෙක් ඉන්නවා. කවුරුත් කියන කිසිම කතාවක් අහන්නේ. තමන්ගේ ගමන තමන් යන්නේ. ඒ යනකොට ඉතින් එක අභියෝග එනවා. ඒවට මුහුණ දීලා යන එක අපේ වැඩ. ගමන යන තාක්කල් ෆේල් කියලා එකක් නෑ. අපි මෙතන ඉඳන් වාහනේ නැගලා ගමනක් යනවා කියන්නේ. ඒ යන අතරදී ටයර් එකක් නේ වෙන්නේ. නවත්තන්න. ෆේල්ද? අලුත් ටයරයක් දාලා දුවන්න ඕනේ. යනකොට එක තැනදී ලයිට් එකක් ගහලා යනවා. අලුත් ලයිට් එකක් දාගන්න ඕනේ. එක තැනදී පෙට්‍රල් ඉවර වෙනවා. තල්ලු කරගෙන යන්න ඕනේ. නමුත් කොතනදී හරි මේක කරන්න බෑ මේ වාහනේත් එක්ක මම ওই ගමන පැත්තක දානවා කිව්වොත් එදාට ෆේල්. එතකන් ෆේල් නේ. එක එක පාඩම් එක එක අභියෝග ඒව විතර. ගමනේ කවදාවත් ගමන නවත්තන්න එපා කවුරු මොනවා කිව්වොත්. මොකද ඔය කියන කට්ටියම තමන් මැච් එකක් ගැහුවට පස්සේ පිටිපස්සෙන් පාට ආදරේට නෙවෙයි මට ආදරේට නෙවෙයි අපෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනය ගන්න හරි පිටිපස්සෙන්. ඒ නිසා හැමෝටම පාඩමක් උගන්වන්න නම් කාත් එක්කවත් කියවන්න යන්නත් එපා. කාටවත් තේරුම් කරන්න යන්නත් එපා. ශබ්ද නද මැච් එක.